අයිබෝන් අපි අලුතෙන් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්නවා. SCADA systems ගැන. මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. ඔයාලට මේ පේන්නේ SCADA ස්ක්‍රීන් එක. මේක බැචින් ප්ලාන්ට් එක සිස්ටම් එකක් අපි ඉන්ස්ටෝල් කරා. මේකේ තව දවස් කිහිපයකින් අපි මේක කමිෂන් කරලා ෆයිනලයිස් කරලා දානවා. ඒ අතරතුරේදී මට හිතුණා මේ වීඩියෝ එකක් ගන්න ෆීල්ඩ් එකේදී විශේෂ කාලයක් අපි ෆීල්ඩ් එකේදී වීඩියෝස් ගන්න බැරුව ගියා. එතකොට මේ වීඩියෝ සීරීස් එක බලන්න ඔයාලට ඇත්තටම මේ වගේ ප්ලාන්ට් එකක් කොහොමද මේ වගේ SCADA සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්නේ, මේකේ ඉන්න ප්‍රශ්නේ මොනවද, මේකේ ප්‍රෝග්‍රෑම් එක කොච්චර අමාරුද, මේ සියලු දේවල් ඔයාලට මේ වීඩියෝ සීරීස් එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි යමු ස්ක්‍රීන් එකට. ඔයාලට මේ පේන්නේ ස්ක්‍රීන් රෙකෝඩින් වීඩියෝ එකක්. මේකේ පැහැදිලිව පේනවා. දැන් අපි ඉස්සෙල්ලාම බලමු මේ බැච් ස්ක්‍රීන් එකේ තියෙන කම්පොනන්ට්ස් මොනවද කියලා අඳුර ගන්න. මේකේ වම් පැත්තේ කෙළවරේ මේ තියෙන්නේ admixture weighing scales තුනක්. එතකොට මෙතන මැද තියෙනවා water weighing scale එක. දකුණු පැත්තේ කෙළවරේ මෙතන තියෙනවා cement weighing scales තුනක්. එතකොට මෙතන යට තියෙනවා aggregate scales හතරක්. ඉතින් RMC plant එකක මේ materials අනිවාර්යෙන්ම මිෂර් කරන්න එනවා මික්ස් ඩිසයින් එකේ හැටියට. මෙතන මැද පේනවා මික්සර් එක පෙන්නනවා. මික්සර් එක on the off ද කියලා පේනවා. එතකොට discharge gate එක පේනවා. open close limit පේනවා. එතකොට මික්සර් capacity එක අනිත් සියලු දේවල් මේකේ වම් පැත්තේ තව තියෙන batching data, truck details සියලු දේවල් මේකේ පෙන්නනවා. batching process එකට අවශ්‍ය. අපි දැන් බලමු අලුත් mix design එකක් එන්ටර් කරන්නේ කොහොමද කියලා. දැන් මම mix design කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මේ window එක එනවා. ඒකේ mix design code එක මම grade 90 කියලා එන්ටර් කරලා cement 1 එක 320ක්, cement 2 එක 120ක්, cement 3 එක බිඳුවක් හැටියට දාලා water කිලෝග්‍රෑම් 150ක් හැටියට දාලා admixtures ඔක්කොම තුනටම බිඳුව දානවා. ඒ කියන්නේ admixtures නැති හැටියට aggregate 1 එක 350ක් දාලා, aggregate 2 එක 450ක් දාලා, aggregate 3 එක කිලෝග්‍රෑම් 120ක් දාලා, aggregate 4 එක බිඳුවක් තියලා mix time එක 10 හැටියට enter කරලා yes බටන් එක ක්ලික් කරනවා. දැන් මට තියෙන්නේ batch එක start කරන්න. එතකොට මම start බටන් එක ක්ලික් කරපුවාම මට මේ window එක එනවා. මේ window එකේ මුලින්ම delivery order number එක මම enter කරන්න ඕනේ. ඊට පස්සේ job number එක enter කරන්න ඕනේ. customer name එක drop down list එකෙන් හොයාගන්න පුළුවන්. truck එකත් ඒ විදිහටම හොයාගන්න පුළුවන්. mix design code එක මම enter කරපු code එක grade 90 එක select කරපුවාම මට පල්ලෙහා window එකකින් පේනවා grade 90 වල mix design එක. ඊට පස්සේ volume එක මම meter cubes 3 හැටියට enter කරලා total order එක 100 enter කරලා batch start button එක ක්ලික් කරනවා. දැන් mix design එකේ තිබුණ values වල හැටියට හැම material එකක්ම charge වෙනවා. එතකොට මේ හැම weighing scale එකක් ඇතුළෙම values තුනක් තියෙනවා. මේකේ උඩින්ම තියෙන්නේ mix design එකේ තිබුණ value එක, මැද තියෙන්නේ set value එක, පළහැනිම තියෙන්නේ process වල value එක. ඒ කියන්නේ measure කරලා අන්තිමට ගත්ත value එක. මේ value එක තමයි අපි consumption report එකට යවන්නේ. ඊට පස්සේ මේ charge වුණ aggregate scale එක bucket එකට discharge වෙලා bucket එක උඩට යනවා. උඩ තියෙන mixture එකට හැලෙන්න. එතකොටම ඔයාලට පේනවා cement water scales දෙකත් discharge වෙන බව. ඊට පස්සේ mixing time එක ගිහිල්ලා truck එකට discharge වෙනවා. ඒකම ඊළඟ batch එක start වෙන බව ඔයාලට පේනවා. දැන් අපි බලමු මේ plant එකේ තියෙන devices මොනවද කියලා. ඒ වගේම මේ control panel එකේ manual operations කරන්නේ කොහොමද කියන එක. මේ තියෙන aggregate scale එක. ඒ කියන්නේ මේකේ aggregate හතරක් තියෙනවා. aggregate 1 2 3 4 කියලා. මේ හතරම මේ බටන් ප්‍රෙස් කරද්දී charge වෙනවා. දැන් මම ප්‍රෙස් කරොත් aggregate මේකට පිරෙනවා. ස්කේල් එකේ ඒකට බලන්න පුළුවන් charge වෙන බව. එතකොට මේ තියෙන්නේ auto manual selector එක. එතකොට මෙතන තියෙනවා vibrator, sand vibrator, cement dosing. ඒ කියන්නේ cement charge කරන්න පුළුවන් මේකෙන්. මෙතන තියෙනවා fire cement. මේක charge කරන්න පුළුවන්. එතකොට මේක water charge කරන්න පුළුවන්. මේක cement water plug. ඒ කියන්නේ gate එක වැහිලාද කියලා දැනගන්න පුළුවන් indicator එක. මේ තියෙන්නේ cement water discharge button එක. එතකොට මෙතන තියෙනවා මේ indicators හතරක්. mix on, mixing time එක කියන්නේ ඒක. mix gate open close. මේක. එතකොට මෙතන තියෙනවා මේ bucket, aggregate bucket එක උඩට යන button එක. මේක පල්ලෙහාට යන button එක. මේක stop එක. මෙතන තියෙනවා මේ bucket එකේ position තුන indication එක. කොහොමද bucket එකේ තියෙන තැන බලා ගන්න පුළුවන්. එතකොට මෙතන cement water discharge, මෙතන mixer gate close, mixer gate open. මේ දෙක. එතකොට මේක admixture charging discharging. control panel එකේ ඇතුළේ විස්තරය බලන්න.
මේ තින්නේ weighing indicators. මේ weighing indicator එකේ terminals terminals ගැන මම කිව්වොත් මේකේ මෙතන තියෙන 24 power connection එක. මෙතන තියෙන 420 mA output එක. 420 mA output signal එක. මෙතන තියෙන load cell wire 4යි. load cell connect වෙන විදිය. එතකොට මේ දිනේ අර ඉස්සරහා පෙන්නපු push button indicators. එතකොට මේ දිනේ එක relay card එකක්. මේ relay card එක relay තියෙනවා 8ක්. 1 2 3 4 5 6 7 8 8ක් තියෙනවා. මෙතන 8ක් තියෙනවා. මෙතන card එකේ 4ක් තියෙනවා. එතකොට මෙතන පල්ලෙහා තියෙන MCCB magnetic contactors තියෙනවා. on and on. දැන් අපේ automation එකේ තියෙන එක කොටසක් තමයි මේ දෙක. අපිට signals transmit කරන්න ගන්නවා. මේක අපි හදපු electronic card එකක් තියෙන unit එකක්. මේ විස්තර සියලු දේවල් අපිට දැනගන්න පුළුවන්. මේ තියෙන PLC එක අපිට විස්තර සියලු දේවල් දැනගන්න පුළුවන්. දැන් මේ තියෙන ස්කේල්ස් තුන මේ තියෙන water scale එක, මේ තියෙන cement scale එක, මේ තියෙන agriculture scale එක. මේ තියෙන bins. මේ bins වල තමයි material store වෙලා තියෙන්නේ. මේ පෙන්වන්නේ mixture එක. මෙතන display එකක් තියෙනවා, batch count එක බලන්න පුළුවන්, completed amount එක බලන්න පුළුවන්. මෙතන තියෙන screen එකේ බලන්න පුළුවන් batching data, delivery order number එක, job number එක, operator, customer, project, truck details, මේ සියලු දේවල් මෙතන වැටෙනවා. එතකොට මෙතන තියෙනවා අපි කම්පැනි එකේ නම ඇඩ්‍රස් ඔටෝමේෂන් එක. අපි තමයි මේක ඔක්කොම ඩිසයින් එක සම්පූර්ණ කරලා සිස්ටම් එක හදලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේ වගේ මේකේ software එක ගන්න තව ඔයා වැඩ කරනවා නම් කොහරි තැනකට ඔයාලට මේ වගේ වැචින් ප්ලාන්ට් එක සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ නම් ඔයාලට පුළුවන් අපිට කතා කරලා මේ software එක ගන්න අවශ්‍ය නම්. ඔයා Google එකේ search කරොත් advanced automation Sri Lanka කියලා අපි install කරපු systems වල production යද්දි ගත්ත videos බලන්න පුළුවන්. Sankin construction, Maga engineering, මේ ගොඩක් civil engineering construction industries වල අපි මේ system එක install කරලා තියෙනවා. පල්ලෙහාට පේන්නේ බකට් එක. ඒකේ තමයි aggregate sand aggregate උඩට අරගෙන එන්නේ. මේ කේබල් එක. මේ තියෙන්නේ බකට් එක උඩට පල්ලෙහාට අරන් එන මෝටර එක. දැන් මෙතන පල්ලෙහාට තියෙන බකට් එක මේ උඩ තියෙන මෝටර එක මේ කේබල් එක කරකලා බකට් එක උඩට එනවා. ඒකට මේ උඩ පොසිෂන් එක ඩිටෙක්ට් කරගන්න මෙතන තියෙන ඉන්ඩක්ටිව් සෙන්සර් එකක්, අතන තියෙන තව එකක් සේෆ්ටි එකට. මේ දෙකෙන් අප් ලිමිට් අප් සෙන්ස් වෙනවා. අප පොසිෂන් එක සෙන්ස් වෙනවා. ඒ වගේම පල්ලෙහාට තියෙන ඉන්ඩක්ටිව් ප්‍රොක්සිමිටි සෙන්සර්ස් දෙකක්. මෙයාට පේන්නේ ඇග්‍රිගේට් බකට් එක. ඒතර මේ සම්පූර්ණ බකට් එකම තියෙන ලෝඩ් සෙල් 4ක. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. එහා පැත්තේ දෙකක් තියෙනවා. එතකොට අර මේ පේන නියමැටික් සිලින්ඩර් එක තියෙන ඇග්‍රිගේට් ඩිස්චාර්ජ් වෙන්න. එහා පැත්තේ තව එකක් තියෙනවා. අනිත් හොපර් එකේ තියෙන ඇග්‍රිගේට් ඩිස්චාර්ජ් වෙන්න. ඒ වගේ මේ පැත්තේ තියෙනවා නියමැටික් සිලින්ඩර් එකක්. ඊට එහා පැත්තේ තියෙනවා තව නියමැටික් සිලින්ඩර් එකක්. මේ හතරෙන්ම ඇග්‍රිගේට් ඩිස්චාර්ජ් වෙනවා මේ බකට් එකට. ඒතර මේ බකට් එකේ මෙකැනිසම් එක ඔයාලට පේන්නේ මෙතනින් දෙකට වෙන් වෙලා තියෙන්නේ. මේකට වගේ තිබුණාට මේක සම්පූර්ණ තියෙන්නේ මේ ලෝඩ් සෙල් 4 උඩ. ඒතර මෙතනින් මෙෂර් කරනවා කොච්චර ඇග්‍රිගේට් ආවද කියලා වෙන වෙනම. ඊට පස්සේ මේ බකට් එක මේ කේබල් එක උඩ තියෙන මෝටර එක උඩට යනවා. උඩට ගිහලා මික්සර් එකට ඩිස්චාර්ජ් වෙන්න. මෙතන තියෙන මික්සර් මෝටර එක පල්ලෙහා තියෙන්නේ. ඔයාලට මේ සයිඩ් එකේ පේන මෙතන තියෙන මෝටර එක මික්සර් ඩිස්චාර්ජ් ගේට් එක. මේ මෝටර එකෙන් පුළුවන් ඩිස්චාර්ජ් ගේට් එක ඕපන් කරන්න, ක්ලෝස් කරන්න. මේ තියෙන එක ලෝඩ් සෙල් එකක්. දැන් මේ පැත්තේ තියෙන සිමෙන්ට් ස්කේල් එක.
හොපර් එක මේන් හොපර් එක මේ පැත්තේ තියෙන්නේ පෝට් මේ පැත්තේ ලෝඩ් සෙල් එක තියෙනවා මෙතන එතකොට මේක සම්පූර්ණ ලෝඩ් සෙල් දෙකකින් තමයි ඉදිලා තියෙන්නේ දැන් මේ පැත්තේ තියෙනවා ඩිස්චාර්ජ් ගේට් එක water discharge gate එක මේ පැත්තේ cement discharge gate එක. එතකොට මේක pneumatic cylinder එකක් තියෙන්නේ. මේකේ air supply එකකින් කරන්නේ මේක rotary valve එකක්. ඇතුලේ කැරකෙනවා. කැරකිලා gate එක ඇරෙනවා piston එක ඉස්සරහට යනකොට. ඊපස්සට එනකොට gate එක වැහෙනවා. මේ පැත්තෙත් එහෙම. එතකොට මේ දෙක යන්නේ pneumatic solid valves දෙකකට. එක පල්ලෙහා තියෙන්නේ. පල්ලෙහා control room එකේ තියෙන්නේ. එතකොට මේ දෙකෙන් තමයි discharge වෙන්නේ. දැන් ටිකක් පිටිපස්සට ගිහලා බලපුවහම පේනවා. සම්පූර්ණ මේක තියෙන්නේ load cell දෙකකින් දෙපැත්තේ. එතකොට මේ පැත්තට එන්නේ පැත්තෙන් හිල් වෙන්න එන්නේ මේ සයිලෝ එකේ. මේ සයිලෝ එකෙන් තමයි සිමෙන්ට් තියෙන්නේ. ඒකෙන් තමයි මේ පැත්තෙන් water එන්නේ. දැන් ඔයාලට පේනවා මේ සිමෙන්ට් වෝටර් ස්කේල් එකේ කිලෝ 45ක් තියෙනවා. ඒ කියන්නේ බැච් ස්ක්‍රීන් එකේ මෙතන සිමෙන්ට් වෝටර් සිමෙන්ට් ස්කේල් එක 44යි 45ක් තියෙනවා. මේක 44 වුණා. 44යි ඒක 44 එනකොට මෙතන 44 පේනවා. 45 අතර වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකේ සියලු දේවල් පේනවා. ගේට් එක ඕපන් වුණාද, මික්සර් එක ඔන් වෙලාද. මේකේ auto 20 mA frequency යන්නේ මේ level එක press කරගෙන ඉන්න ඕනේ. මේක දෙනවා. මේකේ mode එකෙන් යන්න පුළුවන්. දැන් level එක press කරන් යනකොට මේක තමයි LZ C කියලා කියන්නේ 420 mA. මේකේ high එක 900 වෙනස් කරන්න පුළුවන් මෙහෙම. ඊට අප් එක ගාලා වෙනස් කරන්න පුළුවන්. hotel 900යි low එක 6 බිඳුවයි. level එක press කරගෙන ඉන්නකොට ඒකට වැටෙනවා. මේ cement scale එකත් එහෙමයි. එතකොට මෙතන තියෙන මේ බටන් වලින් පුළුවන් අපිට බලන්න මේක start button එක, hold button එක නතර කරන්න පුළුවන්. mix design මේකෙන් enter කරන්න පුළුවන්. මේක click කරලා අපි design number එකක් දෙනවා. මොකක් හරි නම්බර් එකක් දීලා ඒකල්ල සිමෙන්ට් වල වැලියු එක සිමෙන්ට් 2 වල වැලියු එක ඊට පස්සේ සිමෙන්ට් 3 වල වැලියු එක ඊට පස්සේ වෝටර් කොච්චරක්ද ඊට පස්සේ ඇඩ්මිෂන් කොච්චරක්ද ඊට ඇඩ්මිෂන් 2 එක කොච්චරක්ද ඇඩ්මිෂන් 3 එක කොච්චරක්ද ඊට පස්සේ ඇග්‍රීගේට් 1 එක කොච්චරක්ද මම නිකන් එන්ටර් කරන්නේ 2 එක කොච්චරක්ද 3 එක කොච්චරක්ද 4 එක කොච්චරක්ද එන්ටර් කරලා මික්සින් ටයිම් එකක් එන්ටර් කරන්න ඕනේ 10ක් එන්ටර් කරලා ඕකේ බටන් එක ක්ලික් කරපුවාම මික්සින් ටයිම් එක එන්ටර් කරලා ඕකේ බටන් එක ක්ලික් කරපුවාම මේ ඩිසයින් එක අපි එන්ටර් කරපු ඩිසයින් එක මේකේ එන්ටර් වෙනවා. ඒ වගේ මේක අපිට පුළුවන් රිපෝට්ස් බලන්න ඉන්වෙන්ටරි එකට ගිහිල්ලා මේකේ පාස්වර්ඩ් එක ගහන්න ඕනේ. පාස්වර්ඩ් එක ගහලා ඕකේ බටන් එක ක්ලික් කරපුවාම අපිට පුළුවන් මේ date from කවදද කියලා කවදද කියන එක බලන්න. කවදද මේ අපිට report එක බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ Excel sheet එක generate වෙනවා. තාපු production එක. මේකේ කොච්චර material use කරාද කියලා බලන්න පුළුවන්. මොනිටර් කරන දැන් මේකේ production එක කරලා නැහැ තාම. එතකොට මේකේ සම්පූර්ණ අවුරුදු ගානක production එක බලන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන පැරාමීටර්ස් ඒ settings enter කරන්න පුළුවන් මේකේ. තව මේකේ පුළුවන් in out screen එකට ගිහලා අපිට in out sets කරන්න. මොනවාද
සිස්ටම් එකේ ඉන්පුට් අවුට්පුට් මේ කරන්න පුළුවන් මේකෙන්. අපි තව ඉස්සර බලමු ඊළඟ වීඩියෝ එකේ.